මොකද මෙච්චර පරක්කුනේ? ත්‍රිවිල් එකේ රෝදේ හුලම් බැස්සා. මේ ත්‍රිවිල් එකේ ඉස්කෝලේ යවන හින්දානේ පරක්කු වෙන්නේ. පයින් යවන ඔල්රෙඩි ඉක්මනට එන්න පුළුවන් නේ. අයි මාට බයින්නේ. මොකද්ද මං කරපු වැරද්ද? මට පුළුවන් ද මේකට වැඩ හැමදේම තනියෙන් කරන්න? ඈ? අවුල්තින්. තාත්තා මාව ගෙනාවේ මේකට වැඩ කරකමටනේ. මගේ අම්මා හිටියා නම් මට මේම හැමතිස්සෙම බනින්නේ නෑනේ. අම්මා? අම්මා නෙද්දුකට තමයි මම මේ ගෙදරට ආවේ. දැන් ඉතින් පුතාගේ රෙස්පෝට් එකත් බල ඉඳ වෙලා. මම කුඩම්මට කරපු වැරද්ද මොකද්ද? මට වැරදි කරන්න ඕනෙත් නෑ, හොඳ කරන්න ඕනෙත් නෑ. පේමයි මේ ගෙදර දොරේ ඇති අපායක් වගේ. හා අස්කල දානවා යනවා. මම බං මට බඩගිනි කුඩම්මේ මම කාලා ඉන්නද? තාත්තා බිබිනවා පුතා අක්කා කුඩම්මේ මේ මට සාඩු දාන්නද හදන්නේ? යනවා ඉක්මනට වැටිකි වෙලකන් ලෑස්ති කරනවා යනවා. පුතේ කොහෙද පුතේ යන්නේ? මෙන්න පුතේ දැන් ගොඩාක් පරක්කු වෙලානේ. මගේ පුතාට හොඳටම බඩගිනි ඇති. එන්න අම්මා කවන්න. සමුද්‍රා දැන් ඔය ළමයාට තනියම කණ්ඩ ඉඩ අරින්න. ඔයා උන්ට වැඩි මහන්සි වෙන්න එපා. පුතේ අපි දෙන්න වෙනුවෙන් අම්මා කොච්චර මහන්සි වෙනවද? එන්න කරදර කරන්න තු වෙන්න පුතේ. අනේ මොන කරදරයක්ද? ඒ පුතේ මොකද උනේ? අද සර් මට පන්තියේදී ගැහුවා. බලන්න මං හිට එන්නකෝ ඉස්කෝලේට. කෝ බලන්න. මේක එච්චර ගාණක් නෑ. දෙක්කද? ඔයා ඌව ගණන් ගන්න එපා. ඉන්න මං ඔය ළමයට කියලා දෙන්න. තමයට සැර කරන්න එහෙම එපා හොඳේ. පුතා මොකද අම්මට ওই විදිහට සලකන්නේ? පව් නේද?